අවුරුදු ගණනාවක් තිස්සේ ජීවිතේ එකම තැන ස්ටක් වෙලාද. Facebook එකේ හැමෝගෙම ජීවිත කතා උඩ පහළ යනක මං වා කියවනව නේද? එහෙම වෙන්න ඔයාට ඕන කමක් නැද්ද? එහෙම වෙන හීනයක් තියෙන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයා මේක දකින්නේ අහම්බෙන් නෙවෙයි. මේ තමයි ඔයාගේ සාර්ථකත්වයේ සලකුණ. ඉතින් ජීවිතේ වෙනස් කරගන්න ඕන කෙනෙක් නිවි හැනහිල්ලේ විනාඩි 10ක් කොහොමම මේක බලන්න. එකම තැන ෆල් වෙන්න ඕන නම් මේක ස්කිප් කරලා යන්න. ඉතින් ඇත්තටම ඔයාගේ ජයග්‍රහණය සීමා කරලා තියෙන, ඔයාගේ ලයිෆ් එක ස්ටක් කරලා තියෙන බාධක මොනවද කියලා පොඩ්ඩක් කල්පනා කරාද? ප්‍රධාන හේතු කාරණා තුනක් තියෙනවා. 1. ඔයාට ආත්ම විශ්වාසය මදි. ඔයා තවමත් ඔයා යන්න ඕන පාත් එක මොකක්ද කියලා හරියටම හොයාගෙන නැහැ. මගේ ලයිෆ් එක දිනන්න නම් මං කළ යුත්තේ මොකක්ද, නොකළ යුත්තේ මොකක්ද කියලා තවම ඔයාට හිතා ගන්න බෑ, තෝරගන්න බෑ. පර්සනැලිටි එක ඔයාට ලැබෙන ඔපචුනිටි සීමා කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ පෞරුෂය මදි. මේ පෞරුෂය මදි නිසාම ඔයාම කල්පනා කරන්න, ඔයාගේ ලයිෆ් එක චේන්ජ් කරන්න ලැබිච්ච අවස්ථා කීයක් නම් ඔයා මගහැරියද? ඔයා ඒවට බයයි. ඒ බය නිසාම ඔයාගේ ජීවිතේ පස්සට ගියාද නැද්ද? එහෙනම් පෞරුෂය අංක 1. අංක 2. ඉංග්‍රීසි දැනුම සහ නව තාක්ෂණය. ඔයා පොඩ්ඩක් කල්පනා කරන්න. ඉංග්‍රීසි බැරිකම නිසාම ඔයාට අහිමි වුණු රැකියා අවස්ථා, ඔයාට අහිමි වුණු විදේශ සංචාර, උසස් අධ්‍යාපන කටයුතු, වැටුප් වැඩවීම් කොයිතරම් නම් තියෙනවද? නව සම්බන්ධතා ඔයාලා දන්නවද? ඉංග්‍රීසි කියන්නේ නිකම්ම විෂයක් නෙවෙයි ළමයි. ඉංග්‍රීසි කියන්නේ බොහොම සංවේදී, ලස්සන මිනිස්සු අඳුර ගන්න තියෙන, ලස්සන හැඟීම් සමුදායක් අපිට ඉගෙන ගන්න තියෙන විශේෂ අවස්ථාවක්. මේ ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක නිසාම ඔයාට පුළුවන් පාට ભેදයක් නැතුව, පන්ති ભેදයක් නැතුව රටවල් වල විවිධ වර්ගයේ මිනිස්සු අඳුන ගන්න. එයාලගේ ලස්සන අදහස් ඔයාටත් ඉගෙන ගන්න. ඉතින් මේ නව සම්බන්ධතා ඔයාට කොච්චර මගහැරුණාද? ඒ විතරක් නෙවෙයි. AI තාක්ෂණයත් එක්ක ඔයාට කොයිතරම් දේවල් කරන්න පුළුවන් හැකියාව තියෙනවද? මේ AI තාක්ෂණය ඔයා දන්නවා අපිට කොයිතරම් ෆ්‍රී ලැබෙන apps තියෙනවද, tools තියෙනවද? මේ හැම දෙයක් මැද්දෙම ඔයාට හරියට prompt එක ලියා ගන්න බැරිකම නිසාම ඔයාගේ නව තාක්ෂණයෙන් දියුණුව කරා යන්න තියෙන ඉඩ ඇහිරිලා නැද්ද? අංක 3. public speaking. ඒ කියන්නේ මොන තරම් ඔයාගේ ඉංග්‍රීසි දැනුම හොඳ මට්ටමක තිබුණත්, ඔයාගේ දක්ෂතා, සුදුසුකම්, හැකියා ඉහළ මට්ටමේ තිබුණත්, ඔයාට පිරිසක් ඉදිරියේ හොඳින් කතා කරන්න, කොන්ද කෙලින් තියාගෙන නායකත්වය අරගෙන මුලසුන හොබවන්න, නිවැරදි බොඩි ලැන්ග්වේජ්, අයි කන්ටැක්ට් තියාගෙන සභාවක හැසිරෙන්න ලැජ්ජාව, සබකෝලය තියෙනවා. ඉතින් ඔන්න මේ අංක 3ත් ඔයාව නවත්තන සාධකයක් තමයි. මේ බාධක 3 අභිබවා යනවා කියන්නෙම ඔයා දිනනවා කියන එක. ඉතින් ඔයාට දිනන්න මේ බාධක 3 අභිබවා යන්න මොකක්ද තියෙන විසඳුම? ශ්‍රී ලංකාවේ අතිශය ප්‍රථම වතාවට ඔබේ ජීවිතය උඩු යටිකුරු කරවමින් all in one course එකක් විදියට විසඳුම අපි අරගෙන එනවා. ඔයා ඉංග්‍රීසි දන්නේම නැති කෙනෙක් වුණත් බිඳුවේ ඉඳලා ඇල්ෆබෙට් එක, ඒ කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ ඉඳලම අපි කියා දෙනවා. grammar, day-to-day English conversations, ඊළඟට sentence patterns, idioms, vocabulary, මේ එකී නොකී හැමදේම අපි ඔබට කියා දෙනවා. ඒ වගේම තමයි ඔයාට පුළුවන් වෙනවා ඉංග්‍රීසි ටික හරියටම ලියන්න කියවන්නත්, ජොබ් ඉන්ටර්විව් එකට කතා කරන විදිහට CV එකක් නිවැරදිව ලියා ගන්න විදිහ, ජොබ් ඉන්ටර්විව් එකට ෆේස් කරන විදිහ, ඊමේල් එකක්, ලෙටර් එකක් ලියා ගන්න විදිහ, නව තාක්ෂණයත් එක්ක ඔයාගේ ෆොටෝ එඩිටිං, වීඩියෝ එඩිටිං, ඔය හැම දෙයකටම ඉංග්‍රීසි එක්ක AI භාවිතා කරන විදිහ, ප්‍රැක්ටිකල් ඉංග්‍රීසි එක්ක ලයිෆ් එක දිනන්න අපි විසඳුමක් අරගෙන ඇවිල්ලායි තියෙන්නේ. මේ Global English Communication Diploma with AI. First time ever in Sri Lanka. මේ ලැබෙන all in one course එක කාටද? අවුරුදු 12න් ඉහළ ඕනම කෙනෙක්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. සියලා ආච්චිලට මුණුපුරු මිනිවිඩියෝ එක්කත්, අම්මලා තාත්තලාට දරුවොත් එක්කත් කිසිම චකිතයකින් තොරව සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම උසස් පෙළ අවසන් කරපු අපේ ශිෂ්‍යයන්ට, විශ්වවිද්‍යාල දරුවන්ට, ඒ වගේමයි O level ඉවර කරපු අයට, පාසල් සිසුන්ට, විදේශ රැකියාවල නියුතු ඔබට, විදේශ රැකියාවකට බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට, උසස් අධ්‍යාපනය, ඒ වගේම වැටුප් වැඩිවීම බලාපොරොත්තුවෙන් ඉන්න මේ එකී නොකී ඕනම කෙනෙකුට ජීවිතේ දිනන්න හරිම තැන තමයි Global English Communication Diploma with AI අපේ all in one course එක. මේ පාඨමාලාව තුලදී ඔබට ඉතාමත් වටිනා මිලකල නොහැකි නිබන්ධන කට්ටලයක් නොමිලේම හිමි වෙනවා. මොනවද ඒකේ තියෙන්නේ? sentence patterns 500කට අධිකව, ඊළඟට idioms, vocabulary, ඔයා කොහේ ගියත් ඉංග්‍රීසි වලින් කතා කරන්න පුළුවන් වෙන හොස්පිටල් එකේදී, පොලේදී, පාසලේදී, බැංක් එකේදී, ඔය එකී නොකී හැම තැනම ඉංග්‍රීසි වලින් කතා කරන්න conversations අඩංගු වටිනා නිබන්ධන කට්ටලයක්.
ඊට අමතරව ලෝකයේ පුරා ප්‍රසිද්ධ ජීවිතයේ දිනන්න උපකාරී වෙන e-book කට්ටලයක් හිමි වෙනවා. ඒ වගේම audio book කට්ටලයකුත් ඒකට ඇතුළත් වෙනවා. මොනවද audio books කියන්නේ? ඔයා ඕනම වැඩක් කරන ගමන් අහන්න පුළුවන් පොත්. පොත් කියවනකොට ඔයාට ඒ වගේම audio books භාවිතා කරන්න පුළුවන්. පාඨමාලාව අවසානයේ ඉතාමත් වටිනා පිළිගත් සහතික දෙකක් ඔබට හිමි වෙනවා. එකක් නෙමෙයි දෙකක්. ඉතින් ඔබේ වගකීම 100%ක්ම අපි බාර ගන්න මේ all in one course එකට කොහොමද සහභාගී වෙන්නේ? ගාල්ල මාතර අයට විශේෂයි. ගාල්ල මාතර ඔබට ෆිසිකල් ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ගාල්ලේ ටෙක්සාස් ආයතනයේදීත් මාතර දැක්ම ආයතනයේදීත් අපේ පන්ති පැවැත්වෙනවා. ඒ වගේමයි ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ පුරා ඔයා කොතනක හිටියත් අපේ ඔන්ලයින් කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. කොහොමද සම්බන්ධ වෙන්නේ? ගාල්ලේ සිසුන් ගෝල් ED ලෙසත් මාතර සිසුන් මාතර ED ලෙසත් ලෝකෙ පුරා ඕනම තැනක ඉඳලා ඔන්ලයින් සම්බන්ධ වෙන ඔයාට ඔන්ලයින් ED ලෙසත් තිරයේ දිස්වන WhatsApp අංකයට පණිවිඩයක් එවලා වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්. මම පටන් ගත්තේ 0 ඉඳලා මම වැඩ ගන්නේ පිටරටක ක්ලාස් කීපයකට සහභාගී වුණා. එකක්වත් මට සෙට් වුණේ නැහැ. හැබැයි පස්සේ මම වීඩියෝ එකක් දැක්කා හම්බෙන් මගේ FB එකේ. ඒකෙන් තමයි හිරු ටීචර් ගේ ක්ලාස් එක දැක්කේ. ඒ මම තාගත්තා මේකත් බලන්න try කරලා. හැබැයි මම හිතුව දේ කරා ටීචර් ගේ ක්ලාස් එකට සහභාගී වුණා. සහභාගී වුණ එකෙන් මම අද ගොඩ ගියා. එහෙම සිම්පල් එක අපි දැන් මේ භාෂාවෙන් ගොඩ ගියා කියලා කියන්නේ ගොඩ ගියා. ඇත්තටම ඇත්තටම හරි සතුටුයි. මම හරි ආදරේ හිරු ටීචර්ට. මම අද ප්‍රොමෝට් වෙලා ඉන්නේ. මම ටෙක්නීෂියන් කෙනෙක් විදිහට වැඩ කරේ. ඉංජිනේරින් ටෙක්නීෂියන් කෙනෙක් විදිහට මම දැන් ප්‍රොමෝට් වුණා. මගේ ඒ ඔක්කොම මම ඒක හදාගත්තේ ප්‍රොමෝට් වෙන්න ටීචර්ගේ ක්ලාස් එකට ගිහින්. නැත්තම් මගේ ප්‍රොමෝෂන් එක හෝල්ඩ් වෙලා තිබ්බේ. ප්‍රොමෝෂන් කරන්න විදියක් නැහැ. මගේ ඉංග්‍රීසි නොලෙජ් එක අඩුයි කියලා නෑ කියලා. හැබැයි මම ඒක කොහමද ටීචර්ගේ ක්ලාස් එකට සහභාගී වෙලා ටීචර් කියපු විදියටම කොට දාගත්තා. හරියම නිහතමානීව කරනව ටීචර් කෙනෙක්. හරි රෙකමන්ඩ් කරනවා ඕන කෙනෙකුට. හිරු ටීචර්ගේ ක්ලාස් එක ගැන කියනවා නම් ඒක මාර්ම ඉෆෙක්ටිව් දෙයක් වුණා. ඉංග්‍රීසි කියන වැඩි දැනුමක් නැති කෙනෙක්ට වගේම ඉංග්‍රීසි වලට බය කෙනෙක්ට උනත් බය නැතුව ඇවිල්ලා බලන්න පුළුවන් ක්ලාස් එකක් මේක. මොකද හිරු ටීචර් වැඩ පටන් ගන්නේ 0 ලෙවල් එකටත් වඩා පල්ලෙහා ලෙවල් එකකින් නිසා එක ළමයි මොන මට්ටමේ හිටියත් එයාලට ඒක කිසිම පසුබිම් තොරව අනුගත වෙන්න පුළුවන්. ඉංග්‍රීසි ලියන්න කියන්න විතරක් නෙවෙයි ඉංග්‍රීසි ප්‍රායෝගිකව භාවිතා වෙන ඕනම තැනකට ඉංග්‍රීසි හඳුනන විදියත් හිරු ටීචර් ක්ලාස් එකේ ළමයින්ට කියලා දුන්නා. තනියම වගේම ගෲප් ඇක්ටිවිටි එකක්ත් අපිට අපේ ස්කිල්ස් ඩෙවලොප් කරගන්න උදව් වෙලා ඒ පැත්තෙන් යන්න පුළුවන් උපරිම මාර්ගය අපිට පෙන්නලා දීපු නිසා මට බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ ක්ලාස් එකට ඉඳලා බලන්න කියලා. ටීචර් ගාවට ගියයින් පස්සේ තමයි මට ලොකුම ඉම්ප්‍රූව්මන්ට් එකක් ලැබුණේ. ඒ ටීචර්ගේ කෝස් එක ගත්තයින් පස්සේ මම ඉස්කෝලේ පිටින් පස්සේ මිදපු එක්කෙනා මම දැන් තමයි ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. හිරු ටීචර්ගේ කෝස් එක නිසා තමයි මට දැන් මේ ඔක්කොම ලැබිලා තියෙන්නේ. මම දැන් ෆොරිනර්ස්ලත් එක්කම කතා කරන්න පුළුවන්. මට හොඳට ඉංග්‍රීසි ෆ්ලුවන්ට්ලිම කතා කරන්න පුළුවන්. අපේ අම්මයි තාත්තයි එහෙම කියනවා මට. මම දැකලා දැන් ඒගොල්ලෝ ගොඩක්ම ප්‍රවුඩ් වෙනවා ඊ කියලා. මේ තත්ත්වය ගැන අපේ හිරු ටීචර්ට ගොඩක්ම ස්තුතියි. Thank you teacher. ඒ වගේම ඔබතුමිය අපිට කරපු පර්සනල් ඩෙවලොප්මන්ට් අපිට මුදලකටවත් කරගන්න බෑ. අපිට විතර සීමා කරන්න එපා. මේක දැනුවත් කරන්න, දරුවෝ දැනුවත් කරන්න අපේ රටේ මේක කරන්න පුළුවන්. මේ වගේ අධ්‍යාපන මට්ටම ලබා ගන්න අමාරු දන්නේ නැති මේ වගේ ක්ලාස් තියෙනවද කියලාවත් දන්නේ නැති දරුවෝ ඉන්නවා. දරුවෝ දැනුවත් කරන්න. මම අද ලබාගත්ත මේ අධ්‍යාපන දැනුම තව කී දහයකට ඔබතුමියට දෙන්න පුළුවන්ද? ඔබතුමිය මේ දේ කරේ මහා මුදලක් කරන්නේ සුළු මුදලකට ඔබතුමිය දුන්නා වූ කෝටියකටවත් ගන්න බෑ මේ අධ්‍යාපන මට්ටම, මේ දැනුම. ඒ නිසා ඔබතුමියට තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. நீங்க ஒரு நேரம் எனக்கு இங்கிலீஷ் பேசுறதுக்கே தெரியா. அவ்வளோ கஷ்டப்பட்டு தான் நான் இங்கே வந்தேன். பாப்பா மூத்தாவையும் நான் பெரிய கஷ்டத்தோட வீட்டில் கிளாஸ் வச்சு அது வேலையை போய்த்து நான் அக்கௌண்ட்டையும் பார்த்து வந்து இங்கே சேர்ந்தேன். நான் இங்கிலீஷ் பேசுகிறேன், அவங்களுக்கு சரி சந்தோஷம். நான் அவ்வளோ இங்கிலீஷ் பேசுகிறேன் இல்லை. இங்கே கிளாஸில் வந்து ஒரு நல்ல இது டேலண்ட் மாதிரி விளங்கின எனக்கு. அடுத்தது நான் இங்கிலீஷ் இப்போ எனக்கு இங்கிலீஷ் வாசிக்கிறதுக்கும் நான் இங்கிலீஷ் என்ன வாசிக்கவே இல்லையே இந்த எங்கள் வீட்டில் நான் இங்கிலீஷ் கிளாஸ் வர போய்த்துங்க நானும் படித்து எங்கள் தாத்தன் படிக்கிறேன், எங்கள் உமா படிக்கிறப்ப என் ஒப்பில் நல்ல ඉස්සකලායන මගේ නම දස්සාර. මම රිච්මන්ඩ් විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ කාලේ.
එතන මම මල්ලි දෙන්නාම මේ කෝස් එකකට සහභාගී වුණා. මල්ලි ඉගෙන ගත්තේ රිච්මන්ඩ් විද්‍යාලයේමයි. ඒතරම මම මේ පන්තිය මුලින්ම හොයාගත්තේ සෝෂල් මීඩියා වලින්. ඒ කියන්නේ අපි තාත්තා තමයි මේ පන්තිය මුලින්ම ඔයලා දුන්නේ. මේ කෝස් එකෙන් තමයි මුලින්ම මේ අර ස්පෝකන් කියන පැත්ත හදාගත්තේ. කලින් සේමාර එක ගොඩක් පිළිසක ඉස්සර කතා කරන්න ඇත්තරම යම් කිසි බයක් තිබුණාට දැන් මේ පන්තියට ආවට පස්සේ බය එහෙම නැති වුණා ඇත්තරම. හරිම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ මේ කෝස් එකෙන් තමයි. මොකද ඉංග්‍රීසි කියන යම් තාක් දුරට ඉස්කෝලෙන් ඊට පස්සේ තව ගිහපු කෝස් වලින් ඉගෙන ගත්ත අර ඒ කෝස් වල නොතිබිච්ච සමහර දේවල් ගොඩක් ඒවා මේකෙන් මේ කවර් වුණා මට. ඔයගොල්ලෝ මම රෙකමන්ඩ් කරනවා මේක බය නැතුව ඇවිල්ලා ඉගෙන ගන්න කියලා. මොකද ඕන වයස් මට්ටමකට හරියන විදිහට ටීචර්ගේ වැඩ පිළිවෙල කරන් යනවා. මේ පන්තියට ආවේ Facebook එකේ පෝස්ට් එකක් දැකලා තමයි ආවේ. පන්තියට ආවට පස්සේ අපේ ගොඩක් වෙනස්කම් සිදු වුණා. ඒ කියන්නේ අපේ ඉංග්‍රීසි නොලෙජ් එක වැඩි කරගන්න පුළුවන් වුණා. ඒ වගේම පර්සනැලිටි එක ඒ කියන්නේ මම මේ පන්තියට එන්න කලින් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්නවත් හොඳ පන් නැති කෙනෙක්. ඊට පස්සේ පන්තියට ආවට පස්සේ තමයි ටීචර් අපිට පුරුදු කරා. බලෙන් පුරුදු කරෙත් නෑ. ඒක තේරුම් කරවල තමයි අපිට පුරුදු කරේ. පළදායි වැඩ කරන කාලේ වැඩි වුණා. ඒකෙන් මම හිතන ලොකු වෙනසක් සිදුවේ ඉස්සරහටත්. ඉංග්‍රීසි කොහොමද ටීචර් හදලා දෙනවා. ඉංග්‍රීසි කොහොමද කතා කරන්න පුළුවන් විදිහම ටීචර් හදලා දෙනවා. ඒ වගේම අනිත් දේවල් ජීවිතය ගැන හදාගන්නේ කොහොමද, තීරණයක් ගන්නෙ කොහොමද ජීවිතේට, ඒවත් කියලා දෙනවා මීට අමතරව. ඒක නිසා ඕන කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන්. ඒ කියන්නේ විශ්වාසයකින් එන්න පුළුවන්. ආයෙ දෙකක් හිතන්න ඕනේ නැහැ. බය නැතිව ඇවිල්ලා කතා කරන්න පුළුවන් ටීචර්ත් එක්ක. ඕන දෙයකට ටීචර් අපිට සපෝට් එකක් දෙනවා. ඒක නිසා මම කියනවා බය නැතුව පන්තියට එන්න. ආපු මුල්ම දවසේම ටීචර්ගේ කියපු කතා නිසා අතරම කම්පියුටර් එක ගොඩක් වැඩි වුණා. ටීචර් දීපු මොටිවේෂන් එක ගත්තාම අපි අපේ ලයිෆ් එකත් එක්ක මොනවද කරන්න ඕනේ කියලා හරියටම අයිඩියා එකක් ආවා. ඒ කියන්නේ ටීචර් කියා දෙන විදිය, එතකොට ටීචර්ගේ උගන්වන පැටර්න් එක, ඒ හැම එකකම ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ. ඇත්තටම ඉංග්‍රීසි පැත්ත හොඳටම කරගන්න පුළුවන්. ඒකට ඇත්තටම ආස හිතෙනවා. ටීචර් කතා කරන විදියත් එක්ක ළමයින්ට ඒ කියන්නේ ගුරුවරයෙක් විදිහට විතරම නෙවෙයි සමහර ළමයින්ගේ ලයිෆ් එක කොහොමද හදාගන්නේ, ඉංග්‍රීසි ලයිෆ් එක කොහොමද හදාගන්නේ. දැන් කවුරු හරි කෙනෙක් ඉංග්‍රීසි මට ඕනේ නැහැ, ඉංග්‍රීසි වැඩක් නැහැ කියලා ඉන්නකොට කොහොමද මම ඉංග්‍රීසි කොහොමද කතා කරන්න ඉගෙන ගන්න ඕනේ, මට ඉංග්‍රීසි වලින් මට කොහොමද ඉස්සරහට යන්න ඕනේ කියලා මම කොහොමද කොන්ෆිඩන්ට් එක හදාගන්නේ. මේ හැමදාම හරි ආදරෙන් හරි ආසාවෙන් ටීචර් අපේ හાર્ට් එකටම දැනන කතා කරනවා. ඒක තමයි ඇත්ත. ඉතින් ක්ලාස් එකට ඇවිල්ලා ටීචර් ගොඩක් ක්ලාස් එක ඇතුළතදී කන්වර්සේෂන් කරා. එතකොට අපිට ස්පීචස් දුන්නා, කතා කරන්න ටොපික්ස් දුන්නා. අනිවාර්යයෙන්ම අපිට කිව්වා වීඩියෝ හදලා එවන්න කියලා. එතකොට ඒවයින් අපිට දැනෙන්නේ ඉතින් කුමාරි ක්ලාස් එකට එන්න ඕනේ, මේ දේ කුමාරි කරන්න ඕනේ කියලා. මම මගේ පැත්තෙන් කතා කරොත් මම ගොඩක් ස්ටඩි කරන ටිකක් අතරම ගොඩක් මම කම්මැලි. එතකොට දැන් ටීචර් මට කියනවා ඉංග්‍රීසි මේ පැටර්න් එක මේ විදිහට හදලා එවන්න, මේ වීඩියෝ එක මෙහෙම කරලා එවන්න කියලා. දැන් මට මොරාල් එකගෙන මම මේ කුමාරි කරන්න ඕනේ. ඒත් එක්කම දැන් අපි හරියට දෙයක් කරලා ඊට පස්සේ ටීචර් කරන අපව අගයනකොට එතකොට අපිට තමයි මේක මේ විදිහට කරන්න කියලා ලයිෆ් ලෙසන් දෙනකොට ඇත්තටම හරිම ආසයි. මොකද ඒක මම හිතන්නේ වෙන ගුරුවරු කරයි කියලා. මට මගේ ජීවිතයේ එලෙවල් ජීවිතයේ විශේෂයෙන් හම්බ වෙච්ච ගොඩක් හොඳ ටීචර් කෙනෙක් තමයි හෙල් ටීචර් කියන්නේ. ඔයාලා ක්ලාස් එකට ඇවිල්ලා බලන්න, ඔයාලට හිතා ගන්නත් බැරි වෙනසක් ඔයාලගේ තුලින්ම දැනගන්න පුළුවන්. අපේ අනිත් වැඩිහිටියන්ටත් ආරාධනා කරන්න හිරු ටීචර්ත් එක්ක මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න, අපේ තියෙන දැනුම වැඩි කරගන්න.